अस्सलाम वालेकुम वरहमतुल्लाहि वबरकातुहू අද මං ආවේ මේ ටොපික් එක අරගෙන ප්‍රොෆෙට් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඇයි නමය හැවිදිරිය ළමයෙක්ව බැදගත්තේ කියලා මැරි කරේ කියලා. ඉතින් ඒක විතරක් නම් මහා ලොකු ප්‍රශ්නේ මේ ඉස්ලාම් ආගමේ මට හරි සතුටුයි ඒක දැනගන්න. ඇයි කිව්වොත් ඒක ප්‍රශ්නයක්ම නෙවෙයි. ඒක ප්‍රශ්නයක්ම නෙවෙයි මං කියන්නේ ඇයි කිව්වොත් ඒක වුණේ මේ මැරේජ් එක සිද්ධ වුණේ 1500 years ට කලින්. හරිද? එතකොට මේ 1500 years එකේම කිසිම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ ඒ ගැන. මේක ප්‍රශ්නයක් කියලා කියුනේ 100 years ට කලින් 200 years ට කලින්. ඊට කලින් ඒගොල්ලන්ට ඒ countries-ට නැත්තම් ඒ world එකටම ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඇයි කිව්වොත් ඒක normal එකක්. ඒක norm එකක්. එහෙම බදින එක normal එකක්. නැත්තම් නිකන් ටිකක් හිතන්න ප්‍රොෆෙට් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අපේ ආගම ගැන කියනකොට ගොඩාක් දෙනෙක් එයාව නවත්තන්න හැදුවා. එයාට ඒක දීලා මේක දීලා නවත්තන්න හැදුවා. එයා නැවතුවේ නැහැ. එතකොට එයාට මරණ තර්ජනය එහෙමත් කරලා නවත්තන්න බලුවා. ඒකත් නැවතුවේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලන් ෆයිට් කරා. ආයෙත් නැවතුවේ නැහැ. එතකොට මේගොල්ලන්ට බැරිද මේ දෙය එයා මැරි කරපු එක වැරද්දක් නම් ඒගොල්ලන්ගේ කාලේ ඒක කියලා ඒක නවත්තන්න බැරිද? පුළුවන් නේද? මාර ලේසි වැඩක් ඒගොල්ලන්ට ඒක කරන්න. ඇයි එහෙම කරේ නැත්තේ? ඒක නෝමල් එකක් නිසා. හරිද? ඒ රටේ ඒක නෝමල් එක නිසා. දැනුත් තව රටවල් වල තියෙනවා අවුරුදු 10ක් 11ක් අර මැරේජ් කන්සන්ට් එක ගෑනු ළමයින්ට දෙන්න පුළුවන් කියලා රූල්ස් එක තියෙනවා. දැන් ගිය මාසෙත් ෆ්‍රාන්ස් එකේ ඒගොල්ලන් කියලා තිබ්බා ඒගොල්ලන්ගේ ගෑනු දරුවන්ට අවුරුදු 13 දී මැරේජ් කන්සන්ට් එක දෙන්න පුළුවන් කියලා. එතකොට ප්‍රශ්නයක් නෑ නේද? ඇයි මේක ප්‍රශ්නයක් කරගන්නේ? ඒ විතරක් නෙවෙයි. අයිෂා රලියල්ලාහු අන්හුගේ අම්මලා තාත්තලා ඒගොල්ලන් කැමැත්තෙන් දුන්නේ. ඒගොල්ලන් කැමැත්තෙන් දුන්නා නම් ඔයාට මොකද්ද? අයිෂා රලියල්ලාහු අන්හුගෙන් ඇහුවොත් ඔයා කොහොමද ඔයාගේ ජීවිතේ ගත කරේ කියලා ප්‍රොෆෙට් එක හරි සතුටින් ගත කරේ කියලා කිව්වා. එතකොට ඕගොල්ලන්ට මොකටද? ඒගොල්ලන් කැමති. ඒගොල්ලන් සතුටින් ජීවත් වුණා. ඒක විතරයිනේ අපිට ඕනේ. ඊට එහා මොකක්ද අපිට ඕනේ? කිසිම කාටවත් ප්‍රශ්නයක් නැති එකක්. හරිද? දැන් අපි ප්‍රශ්නයක් කරගන්නවා. තේරුණාද මෙතන මොනවද වෙලා තියෙන්නේ කියලා? 1500 years ago එක ප්‍රශ්නයක් නැහැ. දැන් නීට අවුරුදු 100කට නැත්නම් 200කට කලින් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක දැන් ඒක ප්‍රශ්නයක් කරගෙන ඉන්නවා. හැබැයි තාම ඒ රටවල අනිත් රටවල මේ වගේ දේවල් වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා ප්‍රශ්නයක් නැහැ. එයාට ප්‍රශ්නයක් නැහැ. එයා සතුටින් ජීවත් වුණා. එතකොට අපිට මොකටද ප්‍රශ්නේ? මට තේරෙන්නේ නැහැ. එතකොට හිතන්න සමහර ආගම්වල තිබ්බා ඒගොල්ලන්ගේ මිනිහෙක් මැරුණාම අර ගෑනුන්වත් එක්ක මේ පුච්චනවා. එතකොට ඒක ප්‍රශ්නයක් නැද්ද? ඒක කමක් නැද්ද? මට තේරෙන්නේ නැහැ. ඇයි අර ඉස්ලාම් ආගම කියන එනකොට අපේ මුස්ලිම්ටත් දන්නේ නැහැ හරියට මේක. ඇත්ත කියනවා නම් ඒගොල්ලන්ටත් දන්නේ අයියෝ ඇයි එයා එහෙම කරේ කියලා. ඒක අපි දැනගන්න ඕනේ. අපි ආගමකට ඉන්නවා නම් ඒ ආගමේ ඉන්නවා නම් අපිට ඒ ආගම හරියට දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. අර නිකන් කියමුකෝ මං කලින් වීඩියෝ එකේ කිව්වා වගේ වොෂින් මැෂින් ෆ්‍රිජ් ඔක්කොම ගන්නවා. ඒක ඔපරේට් කරන්න දන්නේ නැහැ. ඒක රීඩ් කරන්නෙත් නැහැ. ඔපරේට් කරන විදියට ඒක කැඩෙනවා. ඒ වගේ තමයි. අපි ආගම කෙනෙක් අපි ඉස්කෝලේට යනවා නම් ඒ ඉස්කෝලේ rules and regulations තියෙනවා. ඒ වගේ තමයි. අපි ජීවත් වෙනවා නම් අපේ කොහොමද ජීවත් වෙන්නේ? rules and regulations තියෙන්න ඕනේ. පාරේ බහලා යනවා නම් vehicle එකේ rules and regulations තියෙනවා. ඒවා ටික දැනගන්න. නැත්තම් ගොඩාක් ප්‍රශ්න තමයි. accidents වගේ ගොඩාක් ප්‍රශ්න තමයි වෙන්නේ. Thanks a lot.